ඉතින් ඊයේ හොඳ නිවුස් එකක් ගියා ලංකාව ලෝකෙම 4 වෙනියට ආවයි කියලා. මමත් පෝස්ට් එකක් ෂෙයා කරා ලංකාව 4 වෙනියට ආවයි කියලා දෙරණින් දාලා තිබ්බ. දැන් ඇත්තටම මේ පෝස්ට් එක නැහැ. මොකද්ද උනේ? ඇත්තටම ලංකාව 4 වෙනියට ආවද නැද්ද? පාට, පක්ෂ, දේශපාලනය පැත්තකින් තියලා ශ්‍රී ලාංකිකයෝ වගේ හිතලා මේ කතාව පොඩ්ඩක් හොඳින් අහගන්න. 2023 ලංකාව පැදුරටම වැටුණා. පැදුරෙන් පස්සේ වැටෙන්න තැනක් තිබුණේ නැහැ. නැගිටින්න විතරයි තිබුණේ. හැබැයි මේ නැගිටීම ලේසි වුණේ නැහැ. මොකද මේක අවුරුදු 70ක් තිස්සේ හැම දේශපාලන පක්ෂයක් විසින්ම වලපල්ලට ඇදලා දාපු රටක්. මේ නැගිටින වෙලේ ව්‍යාපාර කඩා වැටුණා. පවුල් කැඩුණා. මිනිස්සු රට දාලා ගියා. අපි මේ කිසි දෙයක් මෙච්චර ඉක්මනට අමතක කරන්න හොඳ නැහැ. අපි හැමෝම අවුරුදු 70ක් තිස්සේ රටේ සම්පත් විකුණද්දි කටවහගෙන හිටියා. ණය පිට ණය අරගෙන අපේ අනාගත පරපුරම ණයකාරයෝ කරද්දි අපි නිහඬව හිටියා. රාජ්‍ය ආයතනවල දූෂණ තියෙද්දි අපි ගානකටවත් ගත්තේ නැහැ. අද ලංකාව ටිකෙන් ටික නැගිටිනකොට ලෝකේ යම් යම් ආයතනවල රිපෝට්ස් වල ලංකාව උඩට එනකොට ඕගොල්ලෝ කකුලෙන් ඇද්දොත් වෙන්නේ තමන්ගෙම වල තමන් කපා ගන්නවා වගේ වැඩක් නේද? කිසිම පාටකට, පක්ෂයකට, ආණ්ඩුවකට කඩේ යන්න එපා. හැම වෙලේම නිදහස් මනසකින් යුතුව දේශපාලනය කරන්න. අවුරුදු 70ටම රටට හොඳක් කියලා උනේ අපි යුද්ධ ඉවර කරගත් එක විතරයි. එතනට පස්සෙත් එතනට කලිනොත් හැමදාම උනේ රට පස්සට ගිය එක විතරයි. අපේ රට ලෝකෙම්ම 4 වෙනි තැනට ආවයි කිව්වම ඒකට hina වෙන්නවත්, ඒකට බැන කමෙන්ට් දාන්නවත්, නෙගටිව් කමෙන්ට් දාන එකවත් නෙමෙයි. උඩින්ම තියලා කතා කරන්න පුරුදු වෙන්න. ලංකාව කියන්නේ ස්වයංපෝෂිත රටක්. හැම දෙයක්ම තියෙන රටක්. සම්පත් මිනිස්සුන්ට නිකන් දෙන රටක්. ඇත්තටම 2026 IIF රිපෝට් එකට අනුව ලංකාව එක් කාණ්ඩයකින් 4 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මේ ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ලෝකෙ කොහේ හිටියත් අපි හැමෝම සතුටු වෙන්න ඕන. අවුරුදු 3කට කලින් රට තිබ්බ තැනයි අද තියෙන තැනයි ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ලංකාවේ තියෙන මගේ කම්පැනියෙන් මේ අවුරුද්දට විතරක් මේ වෙනකොට foreign investments ලංකාවේ මුදලින් 3.5 බිලියන් විතර ගේන්න දැනටමත් මම ඉන්වෙස්ටර්ස්ලා හොයලා දීලා තියෙනවා. අපි කරන්නේ අපි ඉපදුන රටට, අපි හැදුන වැදුන රටට. ලෝකේ කොයි කොනක ජීවත් වුණත් අපි හැමෝටම තියෙන්නේ එක රටයි. රට දින්නොත් අපි දිනොන්, රට පැරදුනොත් අපි ඔක්කොම පරාදයි.